හොරකමට එරෙහි වෙලා ආපු ආණ්ඩුවේ දැවැන්ත හොරකමක් පිළිබඳව ඊයේ දවසේ ඉඳලා අපිට වාර්තා වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබුණු මිලියන 700ක් පමණ වටිනාකමකින් යුත් වාහන මිලියන 200කට හිතවතුන් අතරේ විකුණලා කියලා තමයි අද දවසේදී අපිට අහන්න දකින්න ලැබිලා තියෙන්නේ. එම ප්‍රවෘත්තිය කෙටියෙන් කියනවා නම් මෙන්න මේ විදිහට තමයි මාධ්‍ය සඳහන් කරලා තියෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ සුභෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසියේදී රජයට විශාල පාඩුවක් සිදු වී ඇති අතර ඒ පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. එම වාහන වෙන්දේසිය නොකර ව්‍යාජ ටෙන්ඩර් ගනුදෙනුව අනුව සිදු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. මෙම වාහන 17 අලෙවි කිරීමෙන් රජයට මිලියන 200ක ආදායමක් ලැබී ඇති බවත් එහි ප්‍රසිද්ධ වෙන්දේසිය අලෙවි කළේ නම් මිලියන 650ත් මිලියන 700ත් අතර ආදායමක් රජයට ලැබෙන්නට තිබුණු බව තමයි වැඩිදුරටත් අපිට වාර්තා වෙන්නේ. ඉතින් හොරකමට තිත යන ආණ්ඩුව අද වෙනකොට පත් වෙලා තියෙන තත්ත්වය තමයි ඔන්න